හෙලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවද වීඩියෝ එකට. අද අපි බලමු ෆොටෝ එකකට සින්දුවක් ඇඩ් කරලා ඒකට ලිරික්ස් ගහගන්නේ කොහොමද කියලා. ඒක ගොඩක් කට්ටිය මගෙන් මැසේජ් කරලා ආපු එකක්. ඉතින් ඔන්න අද අපි මේ වීඩියෝ එක අරන් ආවා. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගෙන අද අපි යමු වීඩියෝ එකට. මේ සියලු දේ හරියටම editing with mood. ඔයාලා දැන් CapCut එක ඕපන් කරගෙන ඒකට ෆොටෝ එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි ඒකට සින්දුවක් ඇඩ් කරගන්න ඕනේ. සින්දුවක් ඇඩ් කරගන්න විදිය මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා. බලපන් නැති අය උඩ වැටෙන කාඩ් එකෙන් ගිහින් ඒ වීඩියෝ එකත් බලලා ඉන්න. ඊට පස්සේ සින්දුවේ අපිට අවශ්‍ය තැන් වලින් කපා ගන්න. කොපිරයිට් ප්‍රශ්න නිසා ඔයාලට මේකේ සින්දුව නම් ඇහෙන එකක් නැති වෙයි. ඒ වුණාට ඔයාලගේ වැඩේට ඒක බාධාවක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට අනවශ්‍ය කොටස් ඩිලීට් කරගෙන අවශ්‍ය කෑල්ල මේ විදිහට මුලටම අරන් යමු. දැන් ෆොටෝ එකත් මේ විදිහට සින්දුවේ ගානටම ඇදලා හදාගන්න. දැන් ලිරික්ස් ඇඩ් කරගන්න. ඔයාලා add text කියන එකට යන්න. ලිරික්ස් ගහද්දි අපි නිකන් කීබෝඩ් එකේ ඒ වචන ටයිප් කරලා දැම්මොත් ඒකේ කිසි ලස්සනක් නැහැ. ඒ නිසා අපි මේකට ෆොන්ට් ස්ටයිල් එකක් දාගන්න ඕනි. මුලින්ම drive එකේ අපි සිංහල ෆොන්ට් එකක් දාලා තියෙනවා. ඔයාලා ගිහලා ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට පස්සේ මේ ධන ලකුණ උඩ ටච් කරලා ඇප්ලයිඩ් ෆයිල් ගිහින් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොන්ට් හොයාගෙන ඒවා අප්ලෝඩ් කරගන්න. ඒ ෆොන්ට් අපිට නිකන් පාවිච්චි කරන්න බෑ. අපිට යුනිකෝඩ් ගහලා තමයි ඒවා පාවිච්චි කරන්න වෙන්නේ. ඔයාලා යුනිකෝඩ් ගහන්න ඔයාලගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ISI යුනිකෝඩ් කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සයිට් එක ඕපන් කරගෙන උඩ කොටුවේ ඔයාට ඕන එක ටයිප් කරගන්න. එතකොට පල්ලෙහා කොටුවේ ඒක යුනිකෝඩ් වෙලා එනවා. අන්න ඒක කොපි කරගන්න. දැන් CapCut එකේ මෙන්න මෙතනට ඒක පේස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ import font ගිහින් අපි ඇඩ් කරගත්ත font එක සිලෙක්ට් කරගන්න. දැන් ඒක මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඔයා ඒක ලෝන් ප්‍රෙස් කරන් ඉඳලා අවශ්‍ය තැනට මෙන්න මේ විදිහට ඇදලා හදාගන්න. ඔයා ටයිප් කරගත්ත එක සින්දුවේ පදේ පටන් ගන්න තැන ඉවර වෙන තැන බලලා හරියට ඇදලා මෙහෙම හරියට හදාගන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට කොපි කරගෙන දෙවෙනි පදේ පටන් ගන්න තැනට අරන් එන්න. ඊට පස්සේ ඒකත් මෙහෙම ගාන හදාගෙන ඉස්සෙල් වගේම යුනිකෝඩ් කරගන්න. ඒ වගේ ඔයා හැම පදයක්ම මේ විදිහට යුනිකෝඩ් කරලා හදාගන්න.
ඒත් ලොකු ක්‍රියේටිව් ගතියක් පේන්නේ නැහැ නේද? එහෙනම් අපි දැන් මේකට ෆොන්ට් ඇනිමේෂන් එකක් දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. ඒකට ඔයා ඇඩ් කරගත්ත ෆොන්ට් එකක් උඩ ටච් කරලා යට තියෙන ඇනිමේෂන් කියන එකට යන්න. ඊට පස්සේ පේන ඇනිමේෂන් වලින් ඉන් එකට එකයි අවුට් එකට එකයි දාගන්න ඕනේ. ඔයා මේ ඉන් හරි අවුට් හරි එකක් උඩ ටච් කරලා යට පේන ඇනිමේෂන් වලින් කැමති එකක් දාගන්න. එහෙම ඉන් අවුට් දෙකම දාගෙන යටින් මේ විදිහට ඒ වගේ ඩියුරේෂන් එකක් හරි ගානට හදලා ලස්සනට හදාගන්න. ඒ විදිහට ඔයා හැම පදයකටම ඇනිමේෂන් එකක් දාගන්න. ඒ දාගatti හැම එකටම අනිවාර්යයෙන්ම එකම ඇනිමේෂන් එක දාගන්න. දැන් බලන්න වෙනස කොහොමද කියලා. අපි දැන් වීඩියෝ එක නම් හදාගෙන ඉවරයි. ඒ නිසා වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. හරි ගයිස්, ඔන්න ඔහමයි සින්දුවකට ලිරික්ස් ගහගන්න. ඔයාලට අද වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලගේ අදහස්, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ගයිස්, ඔයාලා හැමදාම මේ දේ අමතක කරනවා. ඒ නිසා එහෙම කරන්න එපා. ඔයාලා දෙන්න ලයික් එක අපිට සෑහෙන්න වටිනවා. එහෙනම් වීඩියෝ එකට අනිවාර්යෙන්ම ලයික් කරන්න. තව මේ වීඩියෝ එක බැලුවත් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න බොහොම සුළු පිරිසක්. ඒකෙන් ඉතින් පාඩුව ඔයාලා තමයි. මේ වගේ සුපිරි වීඩියෝ හැමදාම ඔයාලට ඒකෙන් මිස් වෙනවා. ඉතින් ආයේ එහෙම මිස් නොවෙන්න දැම්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් අනිවාර්යයෙන්ම ඕල් දාගන්න. ඉතින් ඔයාලා තනියම ගොඩ යන්න නැතුව යාළුවත් එක්කම ගොඩ යන්න නම් මේක අනිවාර්යෙන් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නම ඕනේ. එහෙනම් ගයිස්, තවත් අලුත් වීඩියෝ එකක් පුළුවන් ඉක්මනටම අරන් යන පොරොන්දුවත් එක්ක අදට අපි ගිහින් එන්න. එහෙනම් ඔයාලට ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood